මන්ද කුසලයටත් වෙනවා. අද කුසලවා තේරුණේද? යතුරු ගන්න ඉක්මනට යතුරු. මගේ නම ඉන්ස්පෙක්ටර් ලකි. මේ ලකිගෙන් බේරෙන්නේ කමාරු වැඩක් නෙවෙයි, කරන්න බැරි වැඩක්. උස්සන්නේ කිව්වේ අපොයනවා අත්තන ගුඩ ගන්නවා. ආයිද බිම දානවා. අයියම්මා. අම්මා. අපේ අම්මා. අම්මා. කොහෙද මගේ මාටි මාමයි සූටි මාමයි ආවා. යේ! මාටියෝ මේ මොකද වෙලා දෙන්නේ? නැගිටින්න මාටියෝ. අයියෝ අනේ මාටියෝ ගහන්න බා. හරිම මාටියෝ ගහන්න බා. අයියෝ නේ මන් දන්නේ. ඔමිට එන්නකෝ. sorry මං හීනයක් දැක්කනේ. ඒ හීනේ මම මැරෙව ටිකකට තනියම ගැහුවා. ඇත්තමයි. මේ අද මාෂල් ආර්ට්ලගේ චැම්පියන්ෂිප් එක තියෙනවා. ඔයාට ඕන නම් එතන ගිහිල්ලා ගහගන්න. අහිංසක මට තනි බාන්න නැතුව. අයියෝ සූටි මාටි මෙච්චර මොකද කළේ? තරගේ පටන් ගන්න යන්නයි හදන්නේ. දැන් මෙතන රස්වලා ඉන්න සියලු දෙනාම දන්නවා නේද? ටයිගර් ලෝකපටේ සංචාරය කරලා කුඟු ශූරයන්ට අභියෝග කරන බව. ඔහු මේ දක්වා කිසිම තරගයකින් පරදිලා නැහැ මහත්තුරුනි. මේක මේ සින්න ශූරයන්ට ඔහු අභියෝග කරලා තියෙනවා. අද ඔහු සමග සටන් වදින්නේ බොක්සර්. එහෙනම් නෝනාවරු මහත්තුරුනි දැම්මදන්න පැමිණෙන්නේ ලෝක ප්‍රසිද්ධ කුඟු ශූරයා වන one and only ටයිගර් චෑන්.
අහන්න මම නෙමෙයි කියන්නේ මිනිස්සු තමයි කියන්නේ ටයිගර්ගේ වාසයෙන් බේරෙන එක භාග්යක් ඒ ටයිගර් චෑන්ගෙන් බේරෙන එක අභාග්යක් මම කිව්වා නේද මම නෙමෙයි කියන්නේ ලෝකයයි කියන්නේ ටයිගර්ගේ වාසයෙන් බේරෙන එක භාග්යක් ඒ ටයිගර් චෑන්ගේ වාසයෙන් බේරෙන එක අභාග්යක් තව කවුරු හරි ඡන්දයක ඉන්නවද මාත් එක්ක හැප්පෙන්න තව කවුරු හරි ඉන්නවද කොන්ද පර තියෙන සිංහෙක් නැත්තම් හැමෝම කෑ ගහනවා ටයිගර් 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 Padai kola! Tiger! 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 Tahayeng! Tahayeng! Hotel dek ni bude! Tahayeng! මොකද නගර අධිපතිතුමනි මේ ගමේ එක වීරු එක්වත් නැද්ද? ඔක්කොම බයගුල්ලෝද? මම මේ ගමේ සීමාවෙන් එළියට යනකල් හැමෝම පිම බලාගෙන ඉන්න ඕනේ. බුණු හංගගෙන ඉන්න ඕනේ. කවුරු හරි කෙනෙක් මගේ දිහා ඔලුව උස්සලා බැලුවොත් ඔහු මාත් එක්ක සටන් කරන්න ඕනේ. ඔය දැනගන්න ඕනේ. ඔය අපේ ගමේ මිනිස්සුන්ටවත් මෙතන ඉන්න කිසිම කෙනෙකුට අගෞරව වෙන විදිහට කතා කරන්න ඔහෙට කිසිම අයිතියක් නැහැ. ඒ සුඩි මඩින් ඕගොල්ලෝ කට වහගෙන ඉන්න මම අද පෙන්නන්නම් මේ ඉන්ස්පෙක්ටර්ලා කිගෙන් බේරෙන එක අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක් කියලා කියන්නේ ඇයි කියලා. ඒ ටයිගර් චෑන් මේ මහජනකා ඉස්සරහා මගේ වසමේ නම කැත කරන්න මං ඔයාලට කොහෙත් ඉඩ තියන්නේ නැහැ. ඔහේ කියන්නේ මේ ගමේ ඉන්න වීරයෝ කවුද කියලා බලන්න ඕනේ කියලානේ. එහෙනම් මං ඔහෙට පෙන්නන්නම් කවුද වීරයා කියලා. හරි. ඉස්පෙක්ටර් මහත්තයා ඔය වැඩේ කරන්න යන්න එපා. නෑ කිසි කෙනෙක් මාව නවත්තන්න ලෑස්ති වෙන්න එපා. අද මේ ටයිගර් චෑන්ට මම පෙන්නනවා කවුද අපේ ගමේ ඉන්න වීරයා කියලා. මේ වීරයාගෙන් බේරෙන එක අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්. ඔයට මේ ගමේ ඉන්න වීර සූර දක්ෂයෝ බලන්න ඕනේ කියලා කිව්වනේ. අන්න අතන බලන්නකෝ. මේ ඉස්පෙක්ටර්ලා මාර අවුලක් කරන්න යන්නේ. මෙයා බේරෙන්න ඕනකමට මාටියා අල්ලන්නයි හදන්නේ. මොන් මාටි මිත්‍රයා ඔයා පෙන්නන්න මේ ටයිගර් චෑන්ට මේ ගමේ වීරයන්ගෙන් කිසිම අඩුපාඩුවක් නැහැ කියලා. එහෙනම් හැමෝම මාත් එක්ක එකතු වෙලා කියන මාටින්ට ජය වේවා. 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 මාටියෝ බොරුවට පුම්බන්න යන්න එපා. ඔයා දන්න මාෂල් ආර්ට් එකක් නැහනේ. කණ්ඩ වෙයි. අපේ නගරේ ගෞරවය වෙනුවෙන් මරණයට උනත් යන්න බය වෙන්නේ නෙමෙයි මම. මාෂල් ආර්ට් බෑ කියලා හරියන්නේ නැහැ. මේකයි කට කොහොම හරි වහන්න ඕන. මාටින් තව එකපාරක් හිතන්න. ඔයා සටන්කාමියෙක් නෙවෙයි. ටයිගර් චෑන් ඔයාට පරද්දන්න අමාරුයි. අපේ නගරේ ගෞරවය වෙනුවෙන් මං ටයිගර් කෙනෙක් එක්ක නෙවෙයි. මට කවන්නේ ඩයිනෝසර් කෙනෙක් නැත්තම් ඕවට කි.
Mateo! Mateo, kailangan tanda ko! Apoy, Mateo, ඔන්න පයිට් එක නවත්තන්න. දැන්වත් පරාජය පිළිගන්න. නෑ, මම නවත්තන්නේ. අපේ නගරයේ සියලු දෙනාගේම ගෞරවය වෙනුවෙන් අවසන් පුෂ්ප වෙනකම්ම මම සටන් කරනවා. මට ගැහුවා. එක්කනේද හැමෝම මතක තියාගන්න මම නෙමෙයි කියන්නේ ලෝකයයි කියන්නේ ටයිගර්ගේ වාසෙන් බේරෙන එක භාග්යක් ඒ ටයිගර් චෑන්ගේ වාසෙන් බේරෙන එක අභාග්යක් Tiger Chan! Mampanada කියලා හිතන්න එපා. මට ගහ ගන්න බෑ තමයි. ඒත් මේ මාටින් දුරුවලෙක් නෙවෙයි. මම මෙච්චර හරි ගහගත්තේ වල්ලඩි වලින්. මම දන්න මාෂල් ආර්ට් එකක් නෑ. ඒත් මේ නගරේ ඉන්න සියලුම දෙනා ඉස්සරහා මම ඔයාට අභියෝග කරනවා. කවද හරි මම මාෂල් ආර්ට් ඉගෙනගෙන ඔයාගේ ගමටම ඇවිල්ලා ඔයාට ගහලා පරද්දනවා කියලා තේරුණාද? ඕකේ. මම ඔබේ අභියෝගය පිළිගන්නවා මං බලාගෙන ඉන්නවා ඒත් මතක තියාගන්නවා ටයිගර්ගේ වාසෙන් බේරෙන එක භාග්යක් ඒත් ටයිගර් චෑන්ගේ වාසෙන් බේරෙන එක අභාග්යක් Tiger Chan! Tiger Chan! ඔයා මට අද ගොඩක් ගැහුවා. ඒත් මට ඔයාට ගහන්න පුළුවන් උනේ පාරවල් 3-4යි. ඒ 3-4 හොඳට වැදුනා නේද? කන්නඩිය ළඟට ගිහින් බලන්නකෝ. බලන්නකෝ. ඔය ඇස් දෙකේම කොච්චර ලස්සනද කියලා. මොකටද මාජු ඒ මිනිහට චැලෙන්ජ් කරන්න ගියේ? හොඳටම දන්නවනේ මේ මිනිස්සයා එක්ක ගහගන්න බෑ කියලා. හරක් වැඩනේ. මාටින් ඕනම කෙනෙක් පරාජයට පත් කරන්න පුළුවන්. දුක් වෙන්න එපා මාටින්. ඔයා තරඟ කරලයි පරාජයට පත් උනේ. ඒ ජනතාවගේ හිත දිනා ගත්තා. ඒක ඔප්පු කරලා පෙන්නුවා. ගොඩක් උත්සාහවන්තයෙක් ඔයා. මාටින් ඔයාට මේ සටන දිනන්න ඕන නම් මේ කලාව ප්‍රගුණ කරන්න වෙනවා. ඔක්කොටම කලින් මේ කුම්ෆු සටන් කලාවේ ප්‍රවීණයෙක් බවට පත් වෙන්න. ඊට පස්සේ ඉතින් ටයිගර් චෑන්වත් පරාජයට පත් කරන්නකෝ. සර්, එතකොට ඔයාට පුළුවන් මට මාෂල් ආර්ට් උගන්වන්න? ටයිගර් චෑන්ව පරාජයට පත් කරන්න නම් ඔබට ඔහුගෙන්ම තමයි සටන් කලාව ඉගෙන ගන්න වෙන්නේ. ඔහු තමයි ටයිගර් චෑන්ගේ ගුරුවරයා. එතුමා තමයි මාස්ටර් හිම් නරේෂ්. හැබැයි එතුමා දැන් නම් කාටවත් ශිල්පය උගන්වන්නේ නැහැ. ඒත් ඔහුව කැමති කරව ගන්න පුළුවන් වුණොත් ටයිගර් චෑන් ඔබට ලේසියෙන්ම පරාජයට පත් කරන්න පුළුවන්.
කොහෙද උත්තමයා ඉන්නේ? අපි මාධ්‍යව එක්කන් ගිහිල්ලා ඒ උත්තමයාට බාර දීලා කොහොම හරි මාෂල් ආර්ට් ටික උගන්වමු. එතකොට හරිනේ වැඩේ. ඇත්තටම අංකල් ඔය කියන සටන් ගුරුතුමා කොයි හරියද ඉන්නේ? මමත් යනවා මාටින් එක සටන් ඉගෙන ගන්න. මාස්ටර් හිම්නරේස්ගේ පාසල තියෙන්නේ හිමාලයේ කන්දක් මුදුනේ හිම් කියන ගමේ. මේ සටන් කලාව ඉගෙන ගත්තට පස්සේ ටයිගර් චෑන්ව පරාජයට පත් කරන්න ඒ තරම් දුර යන්න වෙන්නේ නැහැ. ඔහුගේ ගම තමයි කාල් ගම. හිම් ගමට අල්ලපු කන්දේ ඒ ගම පිහිටලා තියෙන්නේ. චූටියෝ ලෑස්තියමු. ඔය කියන ගමට යන්න දැම්ම ලෑස්ති වෙන්න ඕන. ලක්ෂණ බලන්නේ අහන්නකෝ අර පේන්න තියෙන හිම් කියන ගම. ඒ පැත්තට කාර් බස් නම් යන්නේ නැහැ. පයින් තමයි ඔයගොල්ලන්ට යන්න තියෙන්නේ. මේ ගණන්නේ මට මුකුත් ගන්න ඕනේ නැහැ. මුකුත් එපා. අපි අභාෂාවට වත් කරන්න එපා. මට මේක විතරක් කියන්නකෝ. මාස්ටර් හිම්නරේස්ගේ ඉස්කෝලේ තියෙන්නේ අර කණ්ඩ උඩ නේද? අන්න අර පේන කණ්ඩ උඩ. අපේ ගමේ සර් කිව්ව විදිහට මාස්ටර් හිම්නරේස්ගේ ඉස්කෝලේ තියෙන්නේ මේ කන්දේ තමයි. එයා කිව්වා අල්ලපු කන්දේ තියෙනවා කියලා ටයිගර් චෑන්ගේ ගම. ඔය පේන්න තියෙන්නේ ටයිගර් චෑන්ගේ ගම වෙන්න ඕන. ඔය කියන්නේ ඩිම්බෑන්ගේ කාල් කියන ගම. ටයිගර් චෑන් එයා විදිහෙන් තමයි වැඩ කරන්නේ. අපේ ගමේ නායක දින්බෑන් මතුමාණන් පැමිණෙනවා. කොහොමද ටයිගර් චෑන්? ඔබට කොහොමද දැනෙන්නේ? ඔබේ ලෝකයේ දිනාගැනීමේ සටන. මාස්ටර් ඩිම්බෑන් මගේ සටන අතිසාර්ථකයි. කිසිම කෙනෙක් මට ඇඟිල්ලක් උස්සන්නේ නැහැ. දැන් මේ දේ හැමෝටම තේරුම් ගිහිල්ලා තියෙන්නේ. ටයිගර්ගේ වාසෙන් බේරෙන එක භාග්‍යයක්. ඒ ටයිගර් චෑන්ගේ වාසෙන් බේරෙන එක අභාග්‍යයක්. බොහෝමත් මගේ ඔබ මේ පාසලේ නාමය මේ මුළු ලෝකෙ පුරාම බැබලෙව්වා. ඉතා දුර ඈත මිනිස්සු මේ සටන් කලාව ඉගෙන
දස්කම් පාන්න පුළුවන්ද කියලා මේ පාසලෙන් සමුගැනීමට කලින් බලමු. බය වෙන්න එපා. මේක ගන්නකෝ. කඩේද මාස්ටර් 10ක් විතරයි ඉතුරු උනේ. දැන් මම වෙනනම් ඔබට මගේ බල ශක්තිය තරම. සියලුම ශිෂ්‍යයන්ලා නැගිට සිටින්න. ටයිගර්චන් ඔහෙට මේක තව හොඳට ප්‍රැක්ටිස් කරන්න වෙනවා. මාව දැක්ක නේද? हिमनरेश मास्टर के स्कूल बेटा ने ඕ අර්ථයනේ. අයියෝ හෙලට කිසිම වැඩක් හරියට කරගන්න බෑනේ. බලනකො දැන් හැමදාම කිලෝට වෙලා ආස්පාස් කරලා නැහැ, කිසිම දෙයක් කරලා නැහැ. වැඩක් කරනවා හරියට කරනවා. එහෙම නැත්නම් නිකන් ඉන්නවා. මොකක්ද ඒකට කියන්න බෑ මේ ඉංග්‍රීසියෙන් ඩෝන්ට් කරන්න. ඉලෝ වැඩ කරන්නේ අලගුත් තේරු. මොඩියෝ. දැන්වත් බලන් ඉන්නකෝ කියලා වැඩේ කරනවා. මේ ඒ මොකද? කියනවා ඔයලා කීයටද කවද්ද ආවේ? මොකටද ආවේ? කීයටද ආවේ? කියනවා ඒකට මොකද්ද කියන්නේ ඉංග්‍රීසියෙන්? why come? අපි මාස්ටර් හීනරේ සම්බුවෙන්ද ආවේ. මේ ඉන්නේ මාටියා. මෙයාට පොඩි පුස්ති ටිකක් ඉගෙන ගන්න ඕන වෙලා තියෙනවා ඒකයි. ඇයි ඉගෙන ගන්න මොනවද ඉගෙන ගන්නේ? කාගෙන්ද ඉගෙන ගන්න කියනවා. මාස්ටර් නම් කවදාවත් ඔයලාට කිසිම දෙයක් උගන්වන්නේ නැහැ. කිසි කෙනෙක් හම්බ වෙන්නේ නැහැ, කැමතිත් නැහැ. කරුණාකරලා මේ දැම්ම යනවා පිටත් වෙනවා පිට වෙනවා පිට වෙනවා යනවා කිව්වේ. මේ ඔයා කවුද අපිව මෙතනින් එළියට දාන්නේ? අපිට මාස්ටර් හීනරේව හම්බෙන්න ඕනමයි. මම කවුද කියලා අහන්නේ? මගේ නම මොකරේ. හිමාලයේ ඉන්න රජුරෝ. මගෙන් ඇවිල්ලා මං කවුද කියලා අහනවා. සෙල්ලම් වැඩක්ද මේක? මොකක්ද ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ මේ යනවා එළියට යනවා. go out get out. අනේ දැන් මොකද අපි කරන්නේ? මං කියන්නේ අපි මොනවා හරි උඩට කාලෙ ඉමු. මට ඕම බඩගිනි. මෙන්න කැම ගැනද කතා කරන්නේ? ඉස්සෙල්ලා ආපු එළිය බලලා ඉන්නේ නැද්ද? මෙතන ගුටි කාලා දැන් මහ ලොකුවට කල්ය ගහලා. මදයි කොලා ඔක්කොටම කලින් මෙතනින් පැනගමු.
නැත්තම් භූතය හොයාගෙන මෙතෙන්ට එයි. පැනගමු. කට්ටියම පොඩ්ඩක් මෙහෙට එන්නකෝ කියන්න. අපිට දැන් ඉතින් මෙහෙන් කොහොමදත් යන්න විදියක් නැහැ. මාස්ටර් හිම්නරේෂ්ව හම්බ වෙලා කොහොම හරි කැමටි කරව ගන්න ඕනේ අපිට මාෂල් ආර්ට් ඉගෙන ගන්න. පට්ටුනා මේ අපි මෙහෙම කරමුකෝ අනේ අපිට බූටියෝ කියලා මේගොල්ලෝ බය වෙනවා නම් අපි බූටියෝ විදියට ඉඳලා මේගොල්ලන්ව බය කරලා මෙතන වැඩකාර රස්සාවල් ටිකක් ගමු. ඊට පස්සේ මාස්ටර් හිම්නරේෂ්ට වත් වෙලා එයාගෙන් ගුස්ති කලාව ඉගෙන ගමු. ඒත් භූතෙක් කියලා කොහොමද මේ වැඩේ කරන්නේ? දැක්ක නේද? එක සේවකයෙකුත් භූතයෙක් දැකලා බය වෙලා දුවපු දිවිල්ල. තව භූතයෝ දැක්කොත් සේරමල දුවයි. භූතයෝ වගේ වෙනවා නම් අපි ඇත්තම භූතයෝ වගේ වෙන්නම ඕනේ. සාමාන්‍ය භූතෙක් වෙනවා නම් උඩින් පියාඹන්න ඕනේ නේද? එතකොට අපිව දැකලා කට්ටිය සේරම දිවුවට පස්සේ අපිට වැඩේ කරගන්න ලේසි. ඒත් ඉතින් උඩින් පියාඹන්නේ කොහොමද? අයියෝ සුළුදියක්නේ මාටියෝ. මගේ මෙන්න මේ බෑග් එකේ තියෙන මේ පියාඹන උපකරණෙනුත් මොකක් හරි වැඩක් ගන්න පුළුවන් වෙයි. මෙහෙම මහාචාර්ය වරේ කයෝ දෙන්න හොඳ දෙන්න. යාමන් හෙල්මට් උඩ ළඟ තියාගෙනද මෙච්චර දුර පයින් බඩ ගෑවෙව්වේ. කිලෝමීටර් ගාණක් පයින් එනකොට නිකන් මතක් වුන්නේ නැද්ද මේවා තියනවා කියලා. අගන්න පානේ මට ඒක වුණා. හරි මේ ඉක්මන් කරලා ඉන්නකෝ මං ඔය දින බූටියෝ කරලා ගන්න. හයි කාචවත් අඳුරන්න බැරිනේ. දැන් මෙන්න මේ කළු පාට හෙල්මට් එක දාගත්තාම කාටවත් ඒක පේන්නේ නැහැ. ඕගොල්ලෝ නිකන් උඩින් පියාඹනවා වගේ තමයි ඒගොල්ලන්ට පේන්නේ. ෂෝක් එකද උඩින් ගියාකි. අනේ මහත්තුරුනේ මෙහෙ භූතයෝ කියලා જાතියක් නෑ. ඔයා මේ පිස්සු විකාරයෙන් කියවෙනවා. මෙච්චර ලොකු වෙලත් බය වෙනවද? භූතයෝ බලන්න මිනිස්සු හතරනේ. මේ පැත්තේ ඉන්නවා මම කාලා දාන්නම්. හරි හරි තුරු බාගේ මම කාලා දාන්නම්. ඔයගොල්ලෝ දෙන්න අමාරු නම් අපි කෑම කාබටේට යන්න. අපි මේ රැට කන වෙලාව එක්කෙනෙක් කටුවල වේදෙන්න ඉන්න එපා. අනේ අපි නම් කොහෙද දුවන්නේ? ඒකත් හොඳයි. අපිට ඕගොල්ලෝ උදේ කෑමට ගන්න පුළුවන්. උදේ කෑමට දැන් කුස්සියට ගිහලා හොඳට මොනවා හරි කමු. ඊට පස්සේ හෙට උදේට එතනින්ම රස්සාවක් ඉල්ලගමු. ඊට පස්සේ බැරි එතන ටික කරන්න. කිසිම කෙනෙක් මේ වැඩ හරියට කරන්නේ නැහනේ. ඒකෙන් ඉතින් සේරම වැඩ මටම කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. කිසි වැඩකාරයෙක් කැමති නෑ ඔය විදිහට වැඩ කරන්න. හැමෝම මාරු දාලා ඉක්මනට පන්න ගන්නවා. I was sir. Good morning sir. යන්නේ නෝලා ලැජ්ජ නැතුව ආයෙත් ආව නේද ඔයලා. යන්දයි එළියට. ගියේ නැත්තම් හොඳ පාඩම ගුණනවා. මොකක්ද ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ මේ ෂොට් කරලා ෆයිට් කරනවා. මාස්ටර් හිම්නරේෂ් හම්බෙලා විසක් අපි මෙතනින් යන්නේ නැහැ. කිසිම කෙනෙකුට බෑ අපි යන ගමන නවත්තන්න. තේරුණාද? නරේෂ් මාස්ටර් තුමා
Iya kau ini, සීයේ දැක්කද ඔයා? ඒයි මගේ නම ඉන්ස්පෙක්ටර් ලකි. මේ ලකිගේ බේරලා යන කමාරු වැඩක් නෙවෙයි. කිසි කෙනෙක් කෙල්ලෙන්න එපා. හෙල්ලෙන්න එපා. තියනවා වෙඩි. නීතියේ නාමය මේ ඉන්ස්පෙක්ටර් ලකි. ඕගොල්ලන්ට සෙල්ලම් දාන්න දෙන්න. අම්මා මම විහිළුවක් කරේ මාස්ටර්ජී. ඇත්තටම කුරුම්බ ටිකක් කඩලා පිපාසින් වගන්න තමයි මම හැමදේම කළේ. පොඩ බිල බලන්න. හොඳ කුරුම්බ ගයි කුරුම්බ. මේව ගොඩක් රසයි. සීයේ ඔයාත් බොන්න. නරේෂ් මාත්‍යු අපි බොහොම දුර ඉඳලා ආවේ. අනේ අපිට අමුණුකම්පා කරන්න වඳින්නම්. අනේ අපිට ඔයාට බැලම් මෙහෙවර කරන්න අවසර දෙන්න. වෙන කිසි දෙයක් අපි ඉල්ලන්නේ ඇත්තමයි. ඇත්ත වශයෙන්ම මේ වෙලාවේ හැටියට ඕගොල්ලෝ වැඩ කරන්න කැමති වෙච්ච එක ගොඩාක් වටිනවා. මොකද අපිට වැඩ කරන්න කට්ටිය අවශ්‍ය වෙලාමයි හිටියේ. මොකක්ද ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ මේ we need නේද මාස්ටර්? need ඒකට කියන්නේ ඈ? මේ තමයි කෝසිය. මේකේ ඕගොල්ලන්ට තියෙන කෑම උයන්න. ඕගොල්ලන්ට මොකක් හරි උදව්වක් අවශ්‍ය වෙනවා නම් මට අනිවාර්යෙන් කතා කරන්න. මම ඕන වෙලාවක ලෑස්ති වෙලා ඉන්නවා. සැදී පැහැදී ඉන්නවා. ඕගොල්ලන්ට උදව් කරන්න. මොකක්ද ඒකට කියන්නේ? helper. මේ යන්නකෝ ඕගොල්ලෝ ගිහලා කෑම හදන්න. මයි ග්‍රාමසේවක මහත්තයයි දෙන්න ගාඩන් එකට ගිහලා මුවන්ට වතුර දීලා එන්න. හොඳයිනේ. කැලෑ මොකද වතුර දීලා මට අවුරුදු 20ක පළපුරුද්දක් තියෙනවා. මේ තියෙන්නේ බඩු. රයිට්. දෙන්න වැඩි. පොලිස් කුස්සියේ ඉඳලා තමයි මේ පැත්තට උසස්ුනේ. මට උයන එක මහ කච්චන් නෙවෙයි. දෙන්න කඩටි කෙවින්ද. මේ මොකරියයි මේ පිටික හොයන දාලා තියෙන්නේ කියන්න බලන්න. පොට බලන්න. අයියෝ දැන් බලන්න. පෙන්නේ මොකුත් පෙන්නේ. රූඩියෝ වෙන්නේ අනේ මාස්ටර් අද මට වා සුප් එකක් හැදුවේ. පොඩි ආබාධ ඇති. සමා වෙලා වීල බලන්නකෝ. ඊළඟ පාර නියමයට හදලා දෙන්න. එච්චර නරකම නෑ. මං හිතන්නේ ඕගොල්ලන්ට පුළුවන් මට කැම්ප් බීම ටික හදලා දීලා මෙහාට වෙලා ඉන්න. හැබැයි මේ වැඩේ මුකරිටත් කරන්න පුළුවන්. මං ඕගොල්ලන්ව තියාගන්නේ ටින්ටින්ගේ සතුට වෙනුවෙන්. මං එයා ඔච්චර සතුටින් ඉන්නව කවදාවත් දැකලා නෑ. ඇත්තටම එයා සතුටින් ඉන්නේ ඕගොල්ලෝ ආපු හින්දා. එයා hina වෙන්න පටන් ගත්තා. පළවෙනි වතාවට ඔච්චර hina වුණේ. ඊට පස්සේ එයාව සතුටින්ම තියාගන්න ඕන. ඉතුරු ඔක්කොම මුකරි බලාගනි. Thank you Master Himnaresh. Thank you. ඇත්තම කියනවා නම් අපි මෙහෙ කෑම හදන්න නම් නෙමෙයි ඉතින් ආවේ. අපි මෙහෙ ආවේ මාෂල් ආර්ට් ටිකට ගන්න කියලා හිතාගෙන. උගන්නන්න බැයිද? පුළුවන් නම් ඒක ලොකුම පින්කම. මම කාටවත් උගන්වන්නේ නැහැ. මම ජීවිත ආරක්ෂක සටන් ක්‍රමයේ උගන්වන එක නවත්තලා දාලා තියෙන්නේ.
අනේ සූටියෝ හිස්බඩ මගේ ඔළුවට කිසි අදහසක් එන්නේ නැහැ කියලා දන්නේ නැද්ද? ඔයා මොනවද හිතන්නකෝ. මාස්ටර්ට කොහොමද මේ වැඩේට කැමති කරගන්නේ කියලා හිතන්නකෝ. පට්ටුන සූටියෝ ඔයාගේ අයිඩියා එක හරියයි නේද අනේ? අනිවාර්යෙන් හරියනවා. මෙහෙමනේ අපි දලත් දාලා මාස්ටර් හීන් නරේෂ් වල්ල ගන්නවා මාළුවෙක් වගේ. ඊට පස්සේ අපි යව පැහැරගෙන යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මාටියා අපිට ගහලා හීන් නරේෂ් බේර ගන්නවා. හීන් නරේෂ් මාටියට ශිල්පය දෙනවා. හැබැයි මේ ප්ලෑන් එක වැරදුනොත් එහෙම අපේ මාස්ටර්තුමා අපිව තැල්ලලා පොඩි කරලා මිරිස් කෑලි වගේ වීසි කරලා දායි. අනිවාර්යෙන්ම. ඔන්නේ නෝ දෙලගහම්. අපි ගොඩාක් භයානක අපරාධ කරනවා දන්නවද? අපි ඔයගොල්ලන්ව කිඩ්නැප් කරලා අරගෙන යන්නේ. කැමතිද? කවුද ඔය? අතාරින්න කිව්වේ. මාස්ටර්ට කරදර කරොත් කන්න තමයි. අනේ මාස්ටර් පොඩි වැරද්දක් උනේ සමාවෙන්න. අනේ අප්පා සමාවෙන්න දාස් වරේ සමාවෙන්න වැදලා කියන්න. මේ ඔක්කොම උඩියන් සූටියයි මාචා හින්දා අපි අනේ මැරියෝ නෙමෙයි අපි අනේ අහිංසක මිනිස්සු අනේ. අයියෝ යා මේ විදියට රඟපෑමක් කළේ. sorry sir. මගේ මෝඩ මොලේට මං හිතුවා මම මැරියන්ගේ චෑරට බේරගත්තට පස්සේ සර් ඒ ගැන ගොඩක් සතුටු වෙලා මම පව් කියලා හිතලා මට මාෂල් ආර්ට් උගන්වයි කියලා. හොඳ වැඩ කරන්න වැරදි මාර්ග අනුගමනය කරන එක හොඳ වැඩක් නෙවෙයි. ඔයාට මේ සටන් කලාව ඉගෙන ගන්න බෑ. මං කිව්වා. ඒතර ලොකු බඩක් තියාගෙන කොහොමද සටන් කලාව ඉගෙන ගන්න? ඕක මොකද්ද? මේ බඩනේ. මේ බඩ මගේ කරකින් අඩු කරලා පෙන්නන්න මාස්ටර්. ඕක මහලකු කඩද්ද පොඩි කඩද්ද? හරි. ඔයාගේ බඩ අඩු කරගත්තොත් මං සටන් කලාව උගන්වන්න පොරොන්දු වෙනවා. මාටින් ඔය බඩ කොහොමද ඉතින් අඩු කරගන්නේ? බඩ අඩු කරගත්තොත් 100 අනිවාර්යෙන් උගන්නයි. උත්සාහවන්තයා කවදා හරි ජය ගන්නවා කියලා කතාවක් තියෙනවනේ ටිම්.
Abi, mereka nan kita memang ada kerana wedding ni V shape. Ni jangan ni. Aw macam. Dah ini. ඔයා බොහොම උත්සාහවන්තයි. ඒ වුණත් ඕවයි මාව කැමති කරගන්න බෑ. මට හිතෙන්නේ ඕගොල්ලෝ ඉක්මනින් මෙහෙන් පිටත් වුණොත් හොඳයි. අනේ සීයේ අහන්නකො ටිම් මං හැමදාම විශ්වාස කරන දෙයක් තමයි මිනිහෙක්ගේ හදවත ගොඩක් ශක්තිවත් නම් එයාට කරන්න බැරි දෙයක් නෑ කියන එක. ඕනනම් වලාකුළු පලාගෙන හසින් යන්න පුළුවන්. සාගරේ දෙබෑ කරගෙන මේ මැදින් යන්න පුළුවන්. හැබැයි සමහර විට ඔයාගේ 100ට මේ වගේ ගැඹුරු සංකල්ප තේරෙන්නේ නැද්ද දන්නේ නෑ. සමහර විට මෙහෙම වෙන්නත් පුළුවන්. එයාගේ සංකල්ප මට තේරෙන්නේ දන්නෙත් නෑනේ. ඒ කොහොම වුණත් මම මොන විදියෙන් හරි මාෂල් ආර්ට් ඉගෙන ගන්නවා. මෙහෙම බැරි වෙන්න පුළුවන්. වෙන කොහෙන් හරි ඉගෙන ගන්න. ඔයා දුක හිතන්න එපා පුතා. මම මාෂල් ආර්ට් ඉගෙනගෙන ඔයා බලන්න ආයෙ මෙහෙ එන්නම්කෝ. ඉන්නකෝ අනේ සීයේ මාටිංග කොහමද නවත්තන්නකෝ ප්ලීස් මං කවදාවත් වගේ මොකොත් දෙන්නේ නැහැ. පළවෙනි වතාවට එල්ලන්නේ මාටිංග නවත්තන්නකෝ. මාටි, ඔයා මේ සටන් කලාව ඉගෙන ගන්න මෙච්චර මහන්සි වෙන්නේ ඇයි? මොකක් හරි හේතුවක් ඇති නේ? ඒ හේතුව සාධාරණ එකක් නම් මම ඔයාට උගන්වනවා. ඇත්තද මාස්ටර් මේක කියන්න ගියොත් ටිකක් දිග කතාවක්. දවසක් ටයිගර් ටෑන් අපි ජීවත් වෙන අපේ ගමට ආවා. ඒ කියන්නේ ඔයාට ටයිගර් චෑන් පරද්දන්නයි මේ සටන් කලාව ඉගෙන ගන්නට ඕන. නෑ මාස්ටර් නෑ. මට කාව අපරාධ කරන්න උවමනාවක් නෑ. එදා ටයිගර් චෑන් අපේ ගමට ඇවිල්ලා අපි හැමෝම ඉස්සරහා අපේ ගමේ ගෞරවය නැති කරලා දැම්මා. ඒ ගෞරවය අප වරන් දෙන්නයි මට ඕන. කතා දෙකම එකයි. ඒත් ඔයා කතා කරපු විදියට මගේ හිත ගොඩක් පැහැදුනා. මම ඔයාගේ ධෛර්යය අගය කරනවා. ඒ ටයිගර් චෑන් පරාද කරන එක ලේසි වැඩක් නෙවෙයි. මම එයාව පුරුදු කළේ. ශිෂ්‍යයෙක් විදියට නෙවෙයි. මං එයාට සැලකුවේ මගේ දරුවෙක්ට වගේ. ටයිගර් චෑන් මම අතදරු කාලේ ඉඳන් උස්මහත් කළේ. ජීවිත ආරක්ෂක සටන් කලාවේ සුද්ධ වූ ග්‍රන්ථය මං එයාට අකුරෙන් අකුරේ ඉගැන්නුවේ. ටයිගර් මේ පොත අපේ මුතුන් මිත්තෝ අවුරුදු 400කට 500කට එහා ඉඳලා ආරක්ෂා කරගෙන එන එකක්. මේක රහස් ග්‍රන්ථයක්. ටයිගර් චෑන්ගේ හිනාව තමයි මගේ ජීවිතේ උනේ. එයා ගොඩාක් ඉක්මනට හැමදේම ඉගෙන ගත්තා. අවසන් කරපු දවසේ මට දැනුණු සතුට කියා ගන්න බෑ.
ටයිගර්චන් ඔයා අද ජීවිත ආරක්ෂක සටන් කලාවේ පුහුණු වීම අවසන් කළා. දැන් මට විශ්‍රාම ගන්න පුළුවන්. ඔබ හොඳින් වැඩ කරගෙන යන්න. ආයුබෝවන් මාස්ටර් හිම්නරේෂ්. මාස්ටර් ඩින්බෑන් ඔයා මොකද මෙහෙ? අහන්න ලැබුණා ඔයා මේ පාසලෙන් අයින් වෙන්න යනවා කියලා. ඉතින් මම මේ ආවේ උදව්වක් කරන්න කියලා. ඔබේ කුම්පු සටන් කලාවේ ශුද්ධ වූ ග්‍රන්ථය මට දෙන්න. මං ඉල්ලන තරම් රත්තරන් දෙන්නම් ඔබට මුළු ජීවිතය පුරාම සතුටින් ඉන්න. කුම්පු සටන් කලාවේ සුද්ධ වූ පොත විකුණන එකක් නෙවෙයි. ඔයාට මේ යන්න පුළුවන්. හිතන්නකෝ මාස්ටර් හිම්නරේෂ් මං ඔයාට රත්තරන් මුතු මැණික් ඕන දෙයක් දෙන්න. ඔබ මේ පාසලෙන් හම්බ කරපු වස්තුවට වඩා ප්‍රකෝටි ගණන් ඔයා ඉල්ලන තරම් වස්තු මට දෙන්න පුළුවන්. මොනවා ඇත්තටම? ටයිගර්චන් ලොකු අය කතා කරනකොට පොඩි අය මැද්දට පනින්න එපා. යන්න මෙතනින්. සමාවයිදින වගුරුතුමනි. පොඩ්ඩක් හිතන්න මාස්ටර් හිම්නරේෂ් මගේ මේ ඇස් දෙකෙන් මේ ඉර දිහා බැලුවොත් ඒ ඉර අඳුරු වෙලා යනවා. මං කැමති දෙයක් මට හම්බුනේ නැත්තම් මං ඒ දේ උදුර ගන්නවා. ඩින්බෑන්! ඩින්බෑන්! ඒ සුද්ධ වූ ග්‍රන්ථය මගේ ජීවිතේ මගේ හදගැස්ම හා සමානයි. ඒක අපේ උතුම්ම වස්තුව. ඒ ගැන ඔය තවත් වචනයක් කතා කළොත් ඉවරයක් කරලා දානවා. මම කිව්වා මගේ මේ ඇස් දෙකෙන් ඉර දිහා බැලුවොත් ඒ ඉර අඳුරු වෙලා යනවා. මතක තියාගන්න. යමු. ටයිගර්චන් ඇත්තටම ඔයා මාව තේරුම් ගත්ත කෙනෙක් වගේ පේන්නේ. මගේ යෝජනාව මාස්ටර් හිම්නරේෂ් එකපාරින් ප්‍රතික්ෂේප කරලා දැම්මා. ඒ වුණත් ඔයා මේක පොඩ්ඩක් හිතලා බලන්න. මුළු ජීවිතේම විනෝදයෙන් ඉන්න පුළුවන්. නැත්තම් ලෝකෙ දන්නවා මගේ ඇස් දෙකෙන් ඉර දිහා බැලුවොත් ඒ ඉර අඳුරු වෙලා යනවා කියලා. අඳුරු වෙලා යනවා.
හිතා උදේ හරියටම පහට පුහුණුව පටන් ගන්න. අනේ මට සීනි බෝල අරන් දෙන්නකෝ. මේ සීනි බෝල තියනවද? මදයි කොලා මෙච්චර ඇවිදලා ඉඳන් මගේ කකුල් දෙක රිදෙනවා. ඕගොල්ලෝ ගිහලා shopping කරලා ඉන්න. මං ටිකක් වාඩි වෙලා ඉන්නම්. ඉක්මනට මෑට දාලාකෝ. ඉන්ස්පෙක්ටර් මහත්තයෝ මොකක්ද මේ සෙල්ලම? මේගොල්ලෝ මේ ෆුට්බෝල් ප්ලේ කරන්නේ. ඒ උනාට කිසි කෙනෙක් හරියට සෙල්ලම දන්නේ නැහැ. මොකද දන්නවද? කට්ටියම හොගාල ෆවුල් ගහනවා. මේගොල්ලෝ ෆවුල් නෙමෙයි කරන්නේ. ඒ ගේම් එකේ හැටි. ඒ ගේම් එකට කියන්නේ ඩ්‍රැගන් බෝල් කියලා. බෝලේ කකුලෙන් අරන් මකරගේ කටට විසි කරන්නයි තියෙන්නේ. පොඩ්ඩක් බලන්නකො මේ කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. එදා මදි වෙලාද කොහෙද අදත් ඇවිල්ලා. එතකොට මේ ඉන්නේ යාළගේ කොට ලොක්කා. එන්නකෝ අපිට එනවා. ගහමුනේ ගේම. යන් අපි මෙහෙම වෙන කොහෙද හරියක්. මේ මොන කරදියෙද්ද මේ? මෙයා තමයි එදා ටයිගර් චැනල් එක මං ගහගන්නකොට එක එක ඒවා කිව්වේ. ඔව් මේ යා තමයි. එයා ගොඩක් භයානක මිනිහෙක්. යන් අපි වෙන කොහෙද හරියන්. මොකද බය වුණාද? සූර වීර කොට මාත්‍ය බය වුණාද? කොල්ලනේ මේ පොඩ්ඩක් බලන්නකෝ. මේ ඉන්නේ මාත්‍යා. මෙයා ටයිගර් චැන්ට අභියෝග කළානේ. එහෙනම් ඔයාලා අතින් බෝලේ යවන්න. අපි එතකොට කකුලෙන් බෝලේ ගහන්නම්. ඒයි හයියක් දෙනවා නම් එනවා. නැත්තම් එතන ගිහලා කොට්ටේ බඩ මුදියනවා. මේ ගමේ කට්ටියට පෙන්නන්නකෝ. ඕගොල්ලන්ගේ ගමේ ගොඩාක් බයිගොල්ලෝ ඉන්නවා කියලා. ඇති හොඳටම ඇති. මේගොල්ලන්ගේ කයිවාරු හොඳටම වැඩි. අපිත් ගම් වල හොඳට නම්බු තියාගෙන ජීවත් වෙන මිනිස්සු හරිද? නිකන් කබ්බෝ නෙමෙයි හරි. මොකද මාටින් කියන්නේ අපි එකතු වෙලා පෙන්නමුද මේගොල්ලන්ට කවුද අපි කියලා. චූටියෝ මේ වෙලාවට බස්සට යන්න නරකයි. ඒගොල්ලෝ එන්න කියනවා නම් අපි ගිහලා සෙල්ලම් කරමු. මෙහෙමයි අපි අතින් සෙල්ලම් කරන්න ඕගොල්ලෝ කකුලෙන් සෙල්ලම් කරන්න. අනේ ඔයලත් එක්ක බෝල් ගන්න අපේ කකුලත් ඇති. ඕකේ. ස්ටාර්ට් ගේම්. Malu besi mata na tienda metana ne vei bagian ayah. අනේ කවුරු හරි ලයිට් එකක් දාන්නකෝ. අයියෝ අනේ අපච්චියේ. මේක රැවටීමක්. ඕගොල්ලෝ සෙල්ලම් කරනවා කියලා මේගොල්ලන්ට හැමතිස්සෙම ගහනවා. එහෙම ඔට්ටු නෑ. මේගොල්ලෝ අපිට ගැහුවානේ. අපි විතරක් මොකද්ද කරපු වැරද්ද? මේ ගේම් එකට ඕන එකක් කොට්ටුයිනේ.
හරි ඒගොල්ලෝ කපටිකම් කරනවා නම් අපිත් කපටිකම් කරලා පෙන්නන්න ඕනේ වෙයි. අපිත් දන්නවා කපටිකම්. දෙන්න මල්ලි වෙන්නේ. මෙන්න මාටියෝ කණ්ඩ කාලා වැඩ පෙන්නන්න. යන් පොඩි උන්ට යන් අම්මා අඬ ගන්නවා ඇති. තව ගේමක් ඕන. තව එකපාරක්. මේන විදිහට නම් මේගොල්ලන්ගේ බඩ පිරලා නෑ වගේ. සමාන ලකුණු ලබාගෙන තිබෙන්නේ. මේ කෙරෙන්නේ අන්තිම විනාඩියේ. අන්තිම වටේ මොනාවේද දන්නේ? මාටින් ඔයා එක කොහොමද කළේ? මම පස්සේ කියන්නම්කෝ. අපි ගාවත් පොඩි රහස් තියෙනවට. මේක කොහොමද කළේ? මේක කොහොමද ඒගොල්ලෝ කළේ? මේක කොහොමදවත් වෙන්න බෑ. මම මේක අහගන්නවා. මම මේක අහගන්නවා කොහොම හරි අහගන්නවා. මාටින් ඔයා කොහොමද ඒක කළේ? අපිටත් තියෙනවා ගේම් සීක්‍රට් අපි ඔය කාටවත් කියන්නේ නැහැ තේරුණාද? ඒකට කමක් නෑ පුතා. ඔය ටයිගර් චෑනල් එක සටන් කරනකොට යාවට හොඳට ගහලා වැඩේ ආගන්නේ. ඔයාට මෙහෙම ගයි. ඔව් නිකන් මේ ලෝකේ වගේ තැටියක් වෙයි. අයියෝ ලෝකේ තැටියක් නෙමෙයි ලෝකේ ගෝලාකාරයි. ලෝකේ තැටියක් තමයි. මේ බලන්න කොහෙද ගෝලයක් වගේ පේන්නේ? ලෝකේ තැටියක් නේ. එහෙනම් ඔයාම ගිහලා බලාගන්නකෝ ලෝකේ ගෝලාකාරද නැද්ද කියලා. පාසලක් විවෘත කරන්න ඕනේ. කොයිද මෙතනට කනපාත් ලොක්කා පෘථිවිය ගෝලාකාරයි ලොක්කා. මගේ ඇස් දෙකම දැක්ක ලොක්කා. ලෝකේ ගෝලාකාරයි. මම මේ මුළු විශ්වෙම පිරලා යාවේ. ඒ මට එකපාරේ ගැහුවේ. මම මුළු විශ්වෙ වටේම කරගිලා ආවා. එයා ගොඩාක් ශක්තිවන්තයි. අනේ ඒක නංගගන්න එපා ලොක්කා. එයා ඇවිල්ලා ඉන්නවා පරාද කරන්න. මොකද මේ පිස්සුවෙන් වගේ කටමැත දොඩවන්නේ? සෙබළුනි මෙයාව දොස්තර කෙනෙක් ගාවට එක්කන් යන්න. මෙයාගේ ඔළුව කොහේ හරි වැදිලා එළෝ විකාරයෙන් මෙලෝ අත ගන්නවා. ලොක්කා ඒක ගහගන්න එපා ලොක්කා. එයා හොඳටම ලෑස්තිලා ඇවිල්ලා ඉන්නේ. මට නම් පේනවා එයා ලෝකේ ගෝලාකාරයි කියලා. ඔයාටත් පේන්නයි ලොක්කා. එයා මාස්ටර් හිම්නරස්ගෙන් ඉගෙනගෙන ඇවිල්ලා ඉන්නේ. අනේ ලොක්කා එපා ඒක නම් ගහගන්න එපා. මාටින් කවුද? මං වාට කිව්වනේ බොස්. මං ගමට ගිය වෙලාවේ ගමේ කෙනෙක් මට චැලෙන්ජ් කරා මාව කොහොමරි පරාද කරනවා කියලා. ඒකත් එයා කරනවා කිව්වේ මං ඉන්න තැනට ඇවිල්ලා. මේ ඒ මිනිහා තමයි. එයා මෙහෙට ඇවිල්ලාද? එතකොට මාස්ටර් හිම්නරස්ගෙන් ඉගෙන ගන්නේ. ටයිගර් චෑන් ඔයා ට්‍රේනින් කරනක පටන් ගන්න. මට කිසිම අවධානමක් ගන්න බෑ. ඔබත් සමග සටනට මෙහෙට ඇවිල්ලා ඉන්නේ. මාස්ටර් හිම්නරස්ගෙන් ශිල්පය ඉගෙන ගන්නවා. මෙතන මොකක් හරි දෙයක් තියෙනවා. මොකක්ම හරි දෙයක් තියෙනවා. ඔබ හොඳට ලෑස්ති වෙන්න. ඉතාම හොඳින්. අධිෂ්ඨානයයි අරමුණ. ඒ දෙක මතක තියාගන්නකෝ. කරන ඕනම දෙයකට අරමුණක් තියාගන්න ඕන. හැම දෙයකම මූණ දෙන්න. විශ්වාස කරන්න. ඔයාට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. යස් මාස්ටර්. ඔක්කොටම කලින් පල්ලෙහා ලින්දට ගිහිල්ලා වතුර අරන් එන්න. මේ බාල්දි දෙකෙන් වතුර ගෙනල්ලා මේ භාජනයට පුරවන්න. ඊට පස්සේ තමයි පුහුණුව පටන් ගන්නෙ. යස් මාස්ටර්.
මෙච්චර පල්ලෙහාට යන්න ඕනද? ඒතර වතුර නම් උඩට එන්නත් ඕන. මේක නම් කරන්න බැරි වැඩක්. පල්ලෙහාට ගියා කියමුකෝ. වතුරත් අරගෙන කොහොමද ආපහු මෙච්චර උඩකට එන්නේ? දැන් මාස්ටර් කිව්වා ඉන්න මේක මොන විදියෙන් හරි කරන්නත් වෙනවනේ. එහෙම කරේ නැත්තම් මගේ මාෂල් ආර්ට් ටිකට ගැනීමේ සීඩේ අවසන් වෙනවා. සටන් කලාව ඉගෙන ගන්න නම් මනස ඒකාග්‍රතාව තියාගන්න එක හරිම අත්‍යවශ්‍යයි. මේ ව්‍යායාම ඒකට තමයි. යන් මං ඉන්නේ ඔයත් එක්ක. අපි ඔක්කොම ඇත්ත ඉන්නවනේ. අපිත් ඔයත් එක්ක තමයි. ඒත් ඉතින් පල්ලෙහාට ගියාම මාස්ටර්ට කෑම හදලා දෙන්නේ කවුද? මමයි මහාචාර්යතුමයි එකතුලා කෑම හදන්නයි. මටින් ඔය කිසි දෙයකට බය වෙන්න එපා මිත්‍රයා. මම එන්නම් ඔයත් එක්ක ඕන ගමනක් යන්න. එහෙම නෙමෙයි ඉස්පෙක්ටර් මාත්‍යා. ඔයා ගේ බලාගන්න. මොකද ගෙදර ගොඩක් වැඩ තියෙනවනේ. කණ්ඩ උයන්ට තියෙනවා, රෙදි ටික හොදන්න තියෙනවා. මම මෙතන ඉන්නවනේ ටින්ටින් එක්ක අපි ගෙන යන්න. ඕකේ. ඇටි මට නම් තවත් යන්න බෑ. පොඩි රෙස්ට් එකක් අරගෙන හිමීට පස්සේ යන්න. අදිෂ්ඨානේ සහ අරමුණ මගේ සීයා තමයි කිව්වේ. පඩි පෙළ ගැන හිතන්න එපා. වතුර ගැන විතරක් හිතන්න. ඊට පස්සේ බලන්නකෝ ඔයාට දැනෙන්නේවත් නැති වෙයි උඩ දෙපාරටයි වතුර ගෙනිච්ච කියලා. හරි මට තේරුණා. වතුර තමයි එකම අරමුණ වෙන්න ඕන. හරිද? වතුර තමයි එකම අරමුණ. වතුර තමයි එකම අරමුණ. වතුර. වලදී අයියේ පල්ලෙහාට නම් ආවා. වතුර තමයි එකම අරමුණ. අනේ චූටියා කොහෙද? යන්ට වතුර ටිකක් නම් දාගත්තා. අරමුණක් මතකයි. ඒත් කොණ්ඩ දිගේ තමයි ඉන්න බෑ. තුරටියක කියනවා. බල්ටි ගහලා පොඩිසම අමාරුයි. උඩට එනවා තියා කෙලින් හිට ගන්නත් බෑ. මාත්‍යෝ වැඩේ ඉන්න. හොඳයි. එක සැරයක් ඔයා වතුර උඩටයි පල්ලෙහාටයි අරගෙන ගියොත් මං ඔයාට දෙනවා සමෝසා එක ගානේ. මොකද කියන්නේ? කැමතිද? සමෝසා? දැන් හරි අරමුණට ආවේ. ටිම් ඔයාට මාංචි නම් ඔය පල්ලෙහාට ලයින්. සමෝසා. මෙයා කොහොමද මෙතෙක් ඉක්මනට ආවේ? මේක නම් මට කොහොමවත් විශ්වාස කරන්න අමාරුයි. මාටින් මේක වෙන්න බැරි දෙයක්. ඔය කොහොමද මේක කළේ? මාස්ටර් මෙයාට සමෝසා වල නම විතරයි කියන්න ඕනේ. ලෝකේ කරන්න බැරි වැඩ ඕන එක මෙයා කරනවා. සමෝසා කිව්වොත් අනිත් වැඩ සියරම අමතක වෙනවා. සමෝසා වලින් පුදුම ශක්තියක් මෙයාගේ ඇඟට තියෙනවා. ඊට පස්සේ කරන්න බැරි වැඩක් නේ. එහෙනම් මොන හේකටද සටන් කලාව ඉගෙන ගන්න යන්නේ? සමෝසා කාලා මෙතින් ටයිගර් චෑන් පරද්දන්නකෝ. ඒ වුණාට මාස්ටර් මට එහෙම යාව පරද්දලා වැඩක් නෑනේ. මට මගේ ශෝෂක්තියෙන් තමයි යාව පරද්දන්න ඕන. එහෙම කරොත් විතරයි අපේ ගමේ නම්බු ආපහු ගේන්න පුළුවන්. මට ඒකයි වෙන්න ඕන. ඔබ උත්සාහවන්ත විතරක් නෙවෙයි. හොඳ අවංක කෙනෙක් ඔයා. මම ඒකට ගොඩක් කැමතියි. ඔය සමෝසා ගැන විතරක්ම හිතාගෙන ඕනම දෙයක් කරනවා නම් අන්න ඒකටයි අරමුණ කියන්නේ. ඔය සමෝසා අරමුණු කරගෙන ඕනම දෙයක් කරනවා නම් ඒකේ තේරුම තමයි ඔබට අදිෂ්ඨාන යුතුව ඕනම දෙයක් කළ හැකි කියන එක. අන්න ඒක හොඳට සිහිය තියාගන්න.
මේ අතේ තියෙන ඉරියව්ව මේ විදියටයි තියෙන්න ඕන. තව බලය දෙන්න වාගේ අතට ශක්තිමත් කරන්න, සහැල්ලු කරන්න එපා. එවිටයි ඒකේ අවදානම නැති කරගන්න පුළුවන්. ඔච්චර ලේසි වැඩක් වත් කරගන්න බැයිද මාතියෝ? කනුරින් ගිහිල්ලා මට අවුරුදු 20ක පළපුරා මාතියෝ මේ බලන්න මොකද කියන්නේ කියලා. එන්න පුතේ. මාකේ ඔයාට අමතක වුණාද මං කියපු දේ? ඔයාට සමෝස අරමුණු කරගෙන ඉන්න පුළුවන් නම් ඔය තරම් අදිෂ්ඨානයක් හිතේ තියෙනවා නම් ඔයාට ඕනම දෙයක් කරන්න පුළුවන්. ඒ විදිහටම මේ සටන් කලාවත් පුරුදු වෙන්න. මතක තියාගන්න. අදිෂ්ඨානයයි අරමුණයි. මාතේ තමන්ගේ අතේ තියෙන නන්චක්කුව ගැන විතරක් හිතන්න එපා. බෝලේ ගැන හිතන්න. නන්චක්කුවෙන් ඔයාටම ගුටි කන්න. බෝලේ ගැන හිතන්න. බෝලේ ගැන විතරක් හිතනවා නම් ඔය කුඩා බෝලය පාපන්දුව තරමට විශාලට පෙනෙයි. කියපු විදියට කරන්න. මං හිතන් හිටියේ ඔය මට පාරක් ගාලා මාව ආසදැරිය කියලා. ඒක අහලා මගේ දොස්තර මට කිව්වා මං දැකලා තියෙන හීනයක් කියලා. තේරුණාද? මම ඉතින් ඔය දවල්ට රැට එක හීන දකින්නෝනේ. ඔහෙට පුළුවන් නම් එකපාරක් මට ගහලා මාව ආසදැවල පෙන්නනවා. මාතිය ඔයාට මේ ලෝකේ රවුම් කියලා පෙන්නුවද නැද්ද? ඒක කියන්නේ. ඒක එහෙම නෙමෙයි. ඒක හීනයක්. අහුන්නත් ඔයලට. ලෝකේ තැටියක් ගෝලයක් නෙවෙයි. අයියෝ ඔයාගේ භූගෝල දැනුම නම් අන්තිමයි යන්නේ. ඒක නෙමෙයි පොඩ්ඩක් අහන්නකො. මේ පාර වලට ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙයි. ඉර රස්නේ, හඳ හීටලයි. මාතියෝ එහෙමනම් ඉස්සෙල්ලාම මේ සමෝසෙක කාලා ඉන්නකො. බඩගිනි තැටි නෙවෙයි. මම මෙයාට පොතකුයි පෑනකුයි දෙන්නම්. උඩට ගිහිල්ලා හැමදේම සටහන් කරගෙන එන්න ඕනේ. හරිද? කැසිද?
නරේෂ් මාටින්ට හොඳ පුහුණුවක් ලබා දීලා කියලා. එතකොට මේ ආරංචිය ඔයාගේ නමට හොඳ නෑ ටයිගර් චෑන්. ඔබ කිසි දෙයකට බය වෙන්න එපා. ඒ මාටියව මම එකපාරින් ඉවරයක් කරනවා. අයියෝ ආයිතාවද මේ පාර කොහින්ද කඩම් පාත්තුනේ? අනේ අතක ගාගන්න යන්න එපා ලොක්කා. එයාමට පෙන්නලා දුන්නා ඉර රස්නේ අද සීතලයි කියලා. ඔව් බෝස් මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා. ඒ විතරක් නෙවෙයි මගේම ලියාගෙනත් ආවේ. ඉර ගොඩාක් උණුසුම්. ගොඩාක් රස්නේ. එතකොට ආන හරිම සීතලයි. හරිම සීතලයි. එයාත් එක නම් ගාගන්න එපා ලොක්කා. පාටත් එයා ඉර හදයි පෙන්නයි ලොක්කා. පිළිගන්න ලොක්කා. එයා ශක්තිවන්තෙක්. එයා ශක්තිවන්තයන්ගේ ශක්තිවන්තෙක් ලොක්කා. එයා දසමායෝධයෙක් වගේ ලොක්කානේ පිළිගන්නකෝ. මට ඒ කතාව ඇත්තක් පේන්න තියෙනවා. අදරට මගේ මිනිස්සු ටික ගිහිල්ලා මාටිය විවරයක් කරලයි. මම දන්නේ නැහැ එයා මෙහෙට ඇවිල්ලා පරාද කරලා ඔයාට අවනම්මක් කරයිද කියලා. තේරුණාද? ඒ උඩත් මාස්ටර් මං එයාව පරාද කරනවා. විශ්වාස කරන්න මාව. මට ඔයා ගැන විශ්වාසයි. ඔයා ගැන විශ්වාසයක් තියෙනවා. ඒත් අර මාටිය ගැන නම් නෙවෙයි. පුංචි කූඹියෙක් විශාල අලියෙක් වෙන්න කලින් අපි ඌව නැති කරලා දාන්න ඕනේ. එතකොට අර ඉරේ හඳේ කතාව බොහොම භයානකයි. දන්නේ නැහැ මොන බලයක් නම් මෙහෙට ඉද කියලා. මාටින් ඔහේව හෙට උදේ වෙනකොට ඉවරයක් වෙන්න ඕනේ. ටෙන් ගිහලා බලන්න කවුද කියලා. සෝඩින් මාටින් ඉක්මනට ඒක කොහොමද මේ මාස්ටර් කරන්නේ? රිම්බෑන්ට ගිහින් කියනවා එක පාරක් හරි මේ පැත්ත ඇස්සරලා බැලුවොත් ආයි කවදාවත් ලෝකේ දකින්න හම්බෙන්නේ නැහැ කියලා. මාස්ටර් හිම්නරේෂ් අර ගිනි බෝලේ කොහොමද ගත්තේ? ඒක නම් මාෂල් ආර්ට් වෙන්න බෑ. ඒක සටන් කලාවේ කොටසක්. ඒත් ඒක ගොඩක් සංකීර්ණයි. ඒවා ඉගෙන ගන්න නම් අවුරුදු ගාණක් ගත කරන්න වෙයි. ඒ වෙනුවෙන් අරමුණක් අදිෂ්ඨානයක්. තමාගේ හදවතේ උපරිම විශ්වාසය හැමදේම තුමඩා වෙනවා. ඔයා මට ඒ ශිල්පෙත් උගන්වනවද? මාටි මං වට කිව්වනේ ඒ වෙනුවෙන් අවුරුදු ගාණක් පුහුණු වෙන්න වෙනවා. දැන් කියපු දේ කරන්න. ඒ ගැන හිතන්න දැන්ම අවශ්‍යතාවයක් නැහැ. හරි මාස්ටර්.
විකාරෙද කොහෙද? මාටින් අදින්න ඔයාගේ පුහුණු වීම අවසන්. දැන් ඔයාට පුළුවන් මාටින් ටයිගර් චෑන්ට අභියෝග කරන්න. මාස්ටර් මට ඔයාගේ ශිෂ්‍යයෙක් වෙන්න ලැබීම මගේ ජීවිතේ ලැබිච්ච ලොකුම ගෞරවයක් හැටියට මම සැලකන්නේ. ඔබතුමාට ස්තුති කරන්න තරම් මගේ ළඟ වචනේ නැහැ. මාටියා කියන්නේ ඇත්ත මාස්ටර්. මාස්ටර් මේ කරගත්ත පුණ්‍ය කර්මෙන් දිව්‍ය ලෝක 6ටම ගිහිල්ලා තමයි පස්සේ බලන්නේ. යන්න. දැම්ම ගිහිල්ලා ටයිගර් චෑන්ව පරද්දන්න ලෑස්ති වෙන්න. විනාඩිය පොඩකින් ඔය මොකක්ද ඔයා කරන්නේ? නෑ මොකුත් නෑ. අර එදා කරේ ඒකත් පුළුවන් නම් ඔන්න එතකොට තමයි ට්‍රේනින් එක හරියටම සම්පූර්ණ වෙන්නේ නේ. මාටින් දැන් ඔයාගේ පුහුණුව සම්පූර්ණයි. විශ්වාස කරන්න. යමු. මාත් එක්ක ගිහිල්ලා විවේකයෙන් ඉමු. ටිම් හෙට උදේ ඔබ ටයිගර් චෑන් ළඟට එක්කගෙන යයි. ඔයා ඉන්නේ නැද්ද මාස්ටර්? ආවොත් ලොකු හයියක් ඒකයි කිව්වේ. ඔගොල්ලෝ යන්න. මම ඔගොල්ලෝ වෙනුවෙන් දෙවියන්ගෙන් ඉල්ලා සිටිනම් ඔගොල්ලන්ට දිනන්න ලැබෙන්න කියලා. ඉරිසියාවද කොහෙද? හරි ගියේ පිළිගන්නේ නෑනේ. අද ඉතින් අඳ දරුවට රවුම් ගාලේ. ඔව් අයියෝ එයා කියන්නේ ඇත්ත තමයි. Kucimba, මොකද උනේ? කොහෙද ඉන්නේ? අරතුර බහැලා කමින් අපකොට ටික. ඔව් ඒගොල්ලෝ තාම ආවේ නෑ මාස්ටර් ඩිම්බෑන්. ඒගොල්ලෝ එන්නේකුත් නෑ. ඒගොල්ලෝ දන්නවා ඇති ටයිගර්ගේ වාසෙන් බේරෙන එක භාග්‍යයක්. ඒ ටයිගර් චෑන්ගේ වාසෙන් බේරෙන එක අභාග්‍යයක්. වව් මට හිතා ගන්නත් බෑ මං උඩින් පියාඹනවා කියලා. කොච්චර සතුටක්ද දැනෙන්නේ. යේ! මාස්ටර් ඩිම්බෑන් මේ ඉන්නේ සූටින් මාටින් සහ යගේ යාළුවෝ. එතකොට මාටින් මේ ඉන්නේ කාල් ගමේ ප්‍රධානියා මාස්ටර් ඩිම්බෑන්.
ආයිබෝන්ට කිව්වා. පරක් වෙලාව නම් සමා වෙන්න ඕනේ. මහාචාර්යතුමා එහෙමනම් වැඩ ටික පටන් ගමු නේද? මේ මොනක් තාලයක්ද? අනේ ඩිංගන් මගේ අතිසාර මිත්‍රයා මගේ යාළුවා මේ සැටලයිට් ඇන්ටනාව හයි කරලා අපි මේ වැඩේ ලයිව් දෙන්න ලෑස්ති වෙන්නේ. අපේ මුළු ගමේම කට්ටිය මාටි අම්බානක කණහැටි දැක්කනේ. We charter ready. මේ කට්ටිය ඔක්කොම ටයිගර් chance මාටින්ගෙන් කණහැටි දකින්න ඕනේ. අපි දැන් මේ වෙලාවේ එක දෙරණින් ලයිව් දෙන්නයි ලෑස්ති වෙන්නේ. කොහොමද වැඩි? Martin, 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 Martin. කලින් පාර වගේ බාදත් ඒ මිනිස්සු බාටින් කුටි කනවා හොද්දට බලාගනි. මිත්‍රවරුනි මේ ද්වන්ද සටනට සටන් සූර මාටින් පැමිණියා. ඔහු ටයිගර් චෑන්ට අභියෝග කළා. ඔහු අපි සාදරයෙන් පිළිගමු. කලින් වතාවේ කෑව මදිද? හොඳයි. බොහොම හොඳයි. මට පුදුම සතුටක් දැනුනේ. ඔයා මාස්ටර් හිම්නරෙස්ගෙන් මොනා හරි දෙයක් ඉගෙනගෙන තියෙනවා. ඒත් මාටියෝ අද ඔහුගේ ජීවිතයේ අන්තිම සටන තමයි මේක. එනවා අන්තිම සටනට. වැඩි කයිවාරු ඕනේ ගහ ගන්නවා නම් ගහ ගන්න දෙනවා. අපි බලමු මේක මගේ අන්තිම ෆයිට් එකද එහෙම නැත්නම් ඔයාගේද? ටයිගර් චෑන් හිනාව නවත්තලා සටන් කරනවා. ටයිගර් චෑන් ගහනවා ගහනවා. මඩයි කොලා දැන් මොන ෆයිට් එකක්ද? ඔළුවෙන්ම නොකවුට් වෙලා තියෙන්නේ. Mario Berendo! apa dia? Kungfu සටන් කරනවා කියලා සුපිරි බලය පාවිච්චි කරන එක අසාධාරණයි. මම දිනන්නයි සටන් කරන්නේ. මං කාටවත් පරාද වෙලා නෑ. අද කොහොමටවත් පරාද වෙන්නේ නෑ මම.
මාටින් ඔයා නම් පුදුමෙක් කෙනෙක් තමයි. ඔයාට එකක් කරන්න පුළුවන්ද? මේක වෙන්න බෑ. මෙච්චර ටික කාලෙකින් මෙයා කොහොමද මෙච්චර දෙයක් ඉගෙන ගන්නේ? අපි අම්මා මාටින්ට මොනවද කරන්න බැරිය? සටනින් ජයගන්නේ ප්‍රබල සටන්කරු මාටින්. ඔහෙට මෙතනින් බේරිලා කොහෙත්ම යන්න බෑ. සබලුනේ මේ සීමාවෙන් පිටට කවුරුවත් මෙයාම තහනම් අල්ලගන්න ඔක්කොම. නවතින්නයි කිව්වේ නීතියේ නාමයෙන් ආයුධ පෙන්වන්න අරන් ගිය හොරු පල්ලා පොලිස් දෙපාර්තමේන්තුව පල්ලා නවතිනවා. චූටියෝ හිස්පට මගේ ඔලුවට කිසි අදහසක් එන්නේ නැහැ කියලා දන්නේ නැද්ද? මොනවද කරන්නකෝ? පච්චුනා මේ මාචි ඔයා තනියම ෆයිට් කරන්න මම ඉන්ස්පෙක්ටර් මාචිත් එක්ක එකතු වෙලා ෆයිට් එකක් දෙන්නම් හරිද? ඉන්ස්පෙක්ටර් මාචියෝ ඔන්න ෆයර් කරන්න. අනේ මට එක පාරක් ගහන්නකෝ. අනේ එක පාරක්. ලෝකයාලේ මේ මායි කියන්නේ ටයිගර් චෑන්ගේ වාසෙන් බේරෙන එක භාග්‍යයක්. ඒත් මාටියාගේ බේරෙන එක අභාග්‍යයක්. මාටින් ඔයත් එකපාරක් කරේන දිහා බැලුවොත් ඒන අඳුරු වෙලා යනවා. අපිට සමාව දෙන්නකෝ. අපිට
ඉරටයි හඳටයි ආයන්න උමනාවක් නැහැ. පිට සමාව දෙන්නකෝ. පිට සමාව දෙන්නකෝ. හරි සමාව දෙන්න. හැබැයි ඊට කලින් මාස්ටර් හිම්නරේස්ගෙන් පැහැරගෙන ගිය අර සුද්ධ කුම්පු කන්ටේ ආපහු ගෙනත් දෙන්න ඕන. නම්මගෙන. ආයෙමත් එහෙම අපේ මාස්ටර් හිම්නරේස්ට පාට් එක දාලා තිබුණොත් එහෙම මම නරක මිනිහා කියන්නේ දෙන්න පාට තේරුණාද? තේරුණා. මාස්ටර් මං අර පවිත්‍ර ගන්තේ ඔබතුමා වෙත අරගෙන ආවා. ඒක තේරුම තමයි ඔයා දිනලාවිත් කියන එක. සුබ පැතුම්. මොකක්ද ඔකට ඉංග්‍රීසියෙන් කියන congratulation හරි congratulation නෙමෙයි congratulations. ඉංග්‍රීසියෙන් ඔබතුමාගේ උපකාරය නැත්තම් මට මේක කරන්න වෙන්නේ නැහැ. මේ හැමදේම කරගන්න ලැබුණේ ඔයාගේ අදිෂ්ඨානය හින්දා. ඔයා හැමදේම ඉගෙන ගත්තා. හොඳ මිනිසුන් කවදාවත් පරදින්නේ නැහැ. ඔබට ඕනම දෙයක් කරන්න පුළුවන්. ඒත් කවදාවත් ඒ දේ අභාග්‍ය සම්පන්න වෙන්නේ නැහැ. ටයිගර් චාන්ගෙන් බේරෙන එක අභාග්‍ය සම්පන්න දෙයක් නෙමෙයි මහා භාග්‍යයක්.